කිරි බිඳුවක ණය ගෙවන්න සංසාරෙම වඳිමි අම්මා යන වදන තාත්තේ අද හවසේ යාළුවෙක්ගේ පොඩි පාටියක් තියෙනවා. ඇඳයි යන්න ඇඳුමකුත් නැහැ හරියට. මේ ජරාව. අනේ තාත්තේ මට සල්ලි කීයක් හරි ගිහින් එන්න තාත්තගේ බයික් එක දෙන්නකෝ. උඹට දෙන්න සල්ලි මං ගාවනේ. නික බයික් එක උඹට දෙන්න. අනේ නිකන් මේ උඹට කොහේ හරි යන්න ඕන නම් උඹ හම්බ කරලා බයික් එකකුයි සල්ලි වහන් ඵලයන්. අනේ අම්මෝඩේ ඇතුළට දුන්නද බද්දාට සල්ලි? උඹට කොහෙද බං මෙව්වා? එව්වා මගේ බං, මගේ බයික්, මගේ සල්ලි. උඹට නෑ බං කිසි දෙයක්. එව්වා මට තාත්ත තරම් තියෙන්නේ බං. මං දන්නවා බං තාත්තට වැඩිපුර ආදරේ කියලා. මට තම ආදරේ බං. කමන්නේ. ඔබ කවුද බං? මං ඔය දෙන්නට මොකටද ආදරේ? අනේ ඵලයන් යන්නේ. තාත්තේ මේ මට දවස පාටියක් තියෙනවා. මේ යාළුවෙක් කෝල් කරලා කිව්වා පාටියක් තියෙනවා කියලා. මට හවස යන්න බයික් එකයි මේ ඇඳුමක් ගන්න රුපියල් 10000කුයි දෙන්නකෝ. ඈ බං කොල්ලෝ. මං ඊයේත් උඹට දුක කියලා දුන්නා නේද? කවන්නේ. අර මේ සෙරෙද්ද තියෙන්නේ. මේ එද්දස් ඇති රුපියල් 10000යි. පිට හැපතේ බයික් යතුරු ඇති. ගිහිල්ලා පරිස්සමින් ගිහිල්ලා වරේ. මේ අරකට කියන්න බෑ. හරිද? ඒකට හුමුත් ඉවරයිනේ. හරි තාත්තේ මං ඕකට කියන්නේ මං එනං ගිහින් එන්නම් ඈ. මං යනවා තාත්තේ. පුතේ පරිස්සමින් ගිහිල්ලා එන්නකෝ. කොල්ලා ඉන්න කලින් මන්ද බීට් එක දීලා ඉවර කරන්න ඕනේ. බලවත් හරියන්නේ නැහනේ. විඳ ඉන්නේ එකපාර මැරලා ගියා නම් ඒත් එක. එහෙනම් මම කොල්ලට බලන්නේ. කමන්නේ. කමක් නෑ තාත්තේ. මම දැන් හුඟ දවසකින් ඉඳන් බලන්නේ. ඔයා බොහොම මවරේ බෙහෙත් බොනවා. ඒත් මට වඩේ කියන්න බැරුව හිටියේ. මොකද ආ පොඩි මල්ලිට විතරනේ ආදරේ. මං වාගේ දරුවෙක් නෙමෙයිද තාත්තේ. කමන්නේ. මොන දේ වුණත් මං වාට ආදරේ තාත්තේ. තාත්තේ. ඕ තාත්තට අමාරුද තාත්තේ? නෑ කියන්නකො මොකක්ද වෙන්නේ? මට මොළේ තාත්තේ. මම අර ටවුන් එකට ගිය වෙලාව ඔබට රයිස් එකක් දෙන්න තිකුස්සියේ. ඊට ගිහිල්ලා බෙදාගෙන කාපන්. අරුවට වෙන්න කන්න බෑ. තාත්තා. ගිහිල්ලා කන්නකො. අම්මෝ. නෑ බඩිනි. තාත්තා මොකද වෙනව නැද්ද දන්නේ. තාත්තේ ඊබං මොනවත් කන්න වෙලා නැද්ද තාත්තේ? ඉන්න බෑ බඩගිනි. උඹට කන්න කෑම මෙහෙ නෑනේ. උඹට කෑම ඕන නම් උඹ සල්ලි හොයාගෙන ඒකෙන් කෑම කාපන්. නැත්තම් අර වලේ ඉන්නකොට අම්මා ඉන්නේ. අම්මා ගිල්ලන් කාපන්. දැන්වත් ඵලයන් මට වදින්න නැතුව. මල්ලි කෑවත් දන්නේ නෑ නේද තාත්තා? හරි මල්ලිට කන්නවම කෑම ගෙන උඹට මල්ලිගෙන් වැඩක් නෑනේ. අංගලට ඵලයන්. උඹට ඔච්චරම් බඩගින්න ආතර බිස්කට් බෝතලේදී. එතනින් දෙකක් කරන් කාපන්. දෙකයි ඈ. අංගලට ඵලයන් අම්මෙක් නැති එක. නිකන් එන සාපයක් ඈ. රෙඩ වෙලා ඉන්න මටවත් පාඩු වෙන්න දින්නේ නේ මේක. අර දැන් ගිහිල්ලා පොඩි කයි කෑමකට කියලා හෙල්ලනවත් දන්නේ. මෝඩයා. කමන්නේ ඉන්නකෝ බලන්න පොඩි කාගේ අම්මට කොල්ලයක් ගන්න. රට ඉඳන් සේරම කරන්නේ අපි දෙන්න ජීවත් කරන්නනේ. අම්මෝ කිරියරුනාලු දෙතානින් මම හඬන විට නිදිවරුවාලු ආලෝවර පහන් කොට ළඟ උන්නාලු තනිකම නොම දෙමින් මට අම්මේ ඔබයි මගේ
උළුත් ගන්නවානේ. හෙලෝ. මොකෝ වෙන්නේ? සෙල්ලම් කරන්නද? ඉතින් මම මේ බැංක් එකේ හරි මං එන්න. හරි. හරි බං මං එන්න. ඒ මොකද මේ? මොනවා වුණත් මට වැඩක් නැහැ. සෙල්ලම් කරන්න යන්න පරක් කරලා තියෙන්නේ. මම යනවා. බයික් එක ගන්නවා. තාත්තේ මොකෝ නැගිරි මොකද උනේ? වැඩක් නැහැ කොහෙන්ද පොඩි එකා. මල්ලි මේ ඔයා මෙතන වැටලා ඉන්න බල ඔයාගේ බයික් එක තරම් ඔයාට උඩින් පෙරලා සෙල්ලම් කරන්න ගියා. එහෙම කරාද? ඔව්. මට සමාවෙන් පුතේ. ඇයි තාත්තේ? හැමදාම මල්ලි ඔය ලොක් කරගෙන උඩ වෙනස්කම් කරාද? මම ඕවා හිතන්නේ නැහැ තාත්තේ. අම්මා නැති වුණ දවසේ ඉඳන් මගේ ලෝකේ අම්මයි තාත්තයි තාත්තා විතරයි තාත්තේ. ඒ වුණාට මට ඒ හිනා අවුල් බා. තන්නේ පාතාත්තේ මට මෙච්චර දවසක් කිරීම වෙනස්කම් නේද? එන්නට තාත්තේ මං තාත්තා එක්ක තරහ නැහැ තාත්තේ. තාත්තා හැමදේම මල්ලිට දුන්න දවසේ ඉඳන් මං තනි හිතාගත්ත තනියම ගොඩ යනවා කියලා. සමායම් බා. උඹට හැමදාම බිස්කට් එකයි වතුරයි කන්න බොන්න දෙන්නේ මම අර පොඩි කාඩ් දුන්නේ මම රයිස් කොත්තුව. මම හිතුවේ නෑ බං ඌ එහෙම කරයි කියලා. මම නෑ තාත්තේ. මොනවා වුණත් මං තාත්තත් එක්ක තරහ නෑ. මට ඒක දුකයි බං පොඩි එකයි කරපු වැඩේට. කමන්නේ තාත්තේ. මොනවා වුණත් තාත්තා තමයි මගේ ලෝකෙ වීරයා. කිරි බිඳුවක ණය ගෙවන්න සංසාරෙම වඳිමි අම්මා යන වදන කියා ලෝකය හැඩ කරමි පුදු වෙනදා මගේ අතින් මව්වටෙන් කරමි පුදු වෙනදා මගේ අතින් මව්වටෙන් කරමි සංසාරේ මා දුටු පිංගුපින් බර අම්මා සංසාරේ මා ඇසුමුදු වදනයේ අම්මා